Hai buan, සුබ දවසක් වේවා. ටික දවසකින් වීඩියෝ එකක් කරන්න බැරුණා. මොකද කාර්ය බහුලත්වයත් එක්ක තිබුණු නිසා. ඉතින් මම අද කතා කරන්නේ ඔබ පදිනවා නම් හයිබ්‍රිඩ් ඕන වාහනයක් Toyota, Honda, Suzuki, Mazda ඔය වගේ වාහනවල හයිබ්‍රිඩ් warning light එක පත් වෙනවා නම් මේක වැදගත්ම වීඩියෝ එකක් වෙයි. මොකද හයිබ්‍රිඩ් බැටරි මාපියාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම ඇත්තම දිගහරිනවා. ඕක තමයි මගේ බිස්නස් එකේ රහස. හැබැයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ වාහනේ මේක Toyota වාහනයක තියෙන හයිබ්‍රිඩ් හැසිරීම තියෙන ආකෘතියක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ හා සමානමයි අනිත් තියෙන ඒවාත් මේ හා සමානමයි. ඉතින් මං හයිබ්‍රිඩ් warning light එක පත් වුණු ගාම ඔයගොල්ලෝ වෙනත් ආයතනයකට ගියා නම් කෙලින්ම බැටරියම දාලා ඒගොල්ලෝ මුදල් ගන්න. මම මේ සරලව කියන්නේ මේක විශේෂඥයෙක් නෙමෙයි කියන්නේ මේක කියන්නේ අසරණ වෙච්ච පාරිභෝගිකයට කියන්නේ. හයිබ්‍රිඩ් warning light එක පත් වුණාට පස්සේ ඔබට එනවා කෝඩ්ස් වගේ. ඒ කියන්නේ insulation error codes P.6 කියන කෝඩ් එකකුත් එනවා. ඊට පස්සේ තව එකක් එනවා replace hybrid battery pack කියලා එනවා. error codes P.A80 කියලා කෝඩ් එකකුත් එනවා. ඉතින් ඒ කෝඩ්ස් ඇතුලේ මේ HIV නිකල් මැටල් තියෙන බැටරිය මේ හැම එකටම සම්බන්ධයි. නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඉන්වර්ටර් එක, ඉන්වර්ටර් පම්ප් එක, කූලන්ට් පම්ප් එක, AC කම්ප්‍රෙසර් එක, පවර් ඉන්වර්ටර් එක, එතකොට මේ හැමදේම ෆුවල් ටැංක් එක මේ හැමදේම සම්බන්ධයි. එතකොට මම මේ දේවල් මේ දැන් කිව්වේ ඉන්වර්ටර් එකේ ප්‍රශ්නයක් තිබ්බත් වෙන තැනකට ගියොත් ඔයගොල්ලන්ගේ හයිබ්‍රිඩ් බැටරියම දානවා. මොකද ඒක ලොකු ගාණක්. ලොකු මුදලක් දරා ගන්න බැරි මුදලක්. එතකොට අපි ඕගොල්ලන්ට මෙන්න මේ ටික ගැන සැකයක් බයක් වෙන්න ඕනේ නැහැ. අපි මේක හරියටම දානවා. කොහොමද MP එකෙන් වෙනතට වඩා මේක දාන්නේ? ඒකට හොඳම උදාහරණය තමයි අපි අවුරුදු 3ක් වොරන්ටියක් දෙනවා. ඒ වොරන්ටි ඇතුලේ දෙන්නේ 1 to 1 රීප්ලේස් වොරන්ටියක්. ඒක මෙහෙම කියමුකෝ අවුරුදු 2යි මාස 11යි දින 28ක් ගියත් 1 to 1 රීප්ලේස් වොරන්ටියක් දෙනවා. ඒ කියන්නේ වොරන්ටියක් දෙනවා. අපි එහෙම කොහොමද දෙන්නේ වෙනතරට වඩා? අපි දෙන්නේ අවුරුදු 3ක් ව්‍යාපාරයෙන් වශයෙන් අවුරුදු 3ක් දුන්නත් අවුරුදු 9ක් පදින්න පුළුවන් වෙන ඕනේ කෙනෙක් දෙන්නේ. හැබැයි වෙනත් ආයතන සල්ලි වල මුදලේ ප්‍රශ්න නිසා මේ ටික බලන්නේ නැතුව මෙන්න මේ HIV බැක්ටීරිය ඕගොල්ලෝ දාන ලිතියම් මයන්නෝ ඒක දානවා. ඉතින් MP එකට ආවොත් හොරයක් නැතුව හරියටම ජෙනුයින් ජපන් ඕගොල්ලන්ගේ ෆෝන් එකෙම චෙක් කරලා ස්කෑන් කරලා දිනේ මාසේ බලාගෙනම බැටරිය ඕගොල්ලන්ට දාන්න පුළුවන්. ඒක නිසා MP කියන්නේ හයිබ්‍රිඩ් කියන්නේ MP.